කොහොමද යාළුවනේ? ඉතින් ආදරෙන් පිළිගන්න අද අපේ YouTube channel එකට. ඉතින් ගොඩක් අය හරිද? ගොඩක් අය කියන්නේ ලොකු පොඩි වැඩිහිටිය හැමෝම කැමති දෙයක් තමයි අච්චාරු. හරිද? ඉතින් අපේ යාළුවෙක්ගේ ගෙදර වෙරළු ගහක් තියෙනවා. ඒකෙන් ඉතින් අපිට හම්බුණා වෙරළු මල්ලක්. හරිද? ඉතින් අද අපි ඒකෙන් හොඳ සුපිරි අච්චාරුවක් දාන්න හදන්නේ. ඉතින් තම්බල නම් නෙමෙයි. හරිද? මොකද තම්බල හැමෝම කනවා. අද අපි තම්බන්න නැතුව වෙන විදිහකට අච්චාරු හදලා කාලා බලමු රසයිද කියලා. ඉතින් අපේ channel එකට අලුත් කෙනා අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වගේ vlogs දිගටම වැඩනවා. ඒ වගේම අච්චාරු කාලා තියෙන අය හැමෝම අච්චාරු කාලා තියෙන්න එපා නේ. අච්චාරු කාලා කොයි වගේ මේ අපි හදන විදිහ අච්චාරු කාලා තියෙනවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි අච්චාරු හදන විදිහදී සෙට් වෙමු. අනිවාර්යයෙන්ම මේ විදිහට නම් කවුරුත්ම හදලා නැහැ. ඉතින් අද අපි හදන්නේ වෙනමස්ම විදිහට. ඉතින් මේ විදිහට හදලා තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම නම් හිතන්නේ කවුරුත් මේ විදිහට හදලා නැහැ. ඉන්නවනේ චැලෙන්ජ් එක බලන්න. ඉන්නවනම් හදලා තියෙනවා අනිවාර්යෙන්ම දාන්න බලන්න කමෙන්ට් එකක් මමත් හදලා තියෙනවා කියලා. මේක වෙනස් විදිහට හදන නිසා මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. හරිද? පළවෙනි ස්ටෙප් එක තමයි half boil කරගන්න ඕනේ. half boil කරනවා කියන්නේ අර බිත්තරයක් භාගයට තම්බනවා. අන්න ඒ වගේ හීටර් එකකින් නැත්තම් මොකකින් හරි උණු වතුර ටිකක් උණු කරලා හොඳට මේව ටික දාන්න. ඒක ටික මෙහෙට යද්දි ඒක සාමාන්‍යයෙන් පැලෙන ප්‍රමාණයට කියන්නේ තැම්බෙන්නේ නැහැ. හැබැයි තැම්බෙනවා. හරිද? පැලෙන ප්‍රමාණයට තැම්බෙන ගැලි ලිපේ තියලා තම්බනවා වගේ තැම්බෙන්නේ නැහැ. තම්බලා දෙවෙනි ස්ටෙප් එක තමයි කොටන එක. කොටලා ඊළඟ කරන්න තියෙන්නේ. අපි බලමු. දැන් ඒ ටික කිව්වා කියලා vlog එක මේ ඉවර වෙන්න කලින් කට් කරන්න එපා. හරිද? vlog එක ඉවර වෙනකන් ඉන්න. අපි එන ටක් ගාලා ටික හදමු. ඉතින් වතුරක උණු වෙන ගමන් මෙන්න මේ තියෙන මේ වෙල්ලු ගෙඩි වල හොඳට නැට්ටි කඩා ගන්නවා. මේ වගේ ගැඹුරු තියෙන මේ මොකක් හරි එකක් ගන්න. හරිද? ඊට පස්සේ මොකද මේක තම්බන්න ඕනේනේ. ඒ කියන්නේ half boil කරනවා කියන්නේ භාගයට තමයි මේක තම්බන්න ඕනේ. හරිද? ඊට පස්සේ වැඩියෙන් තම්බගෙන රෙසිපිය වැරදුනා කියලා අපිට නම් කියන්න එපා. උඹේ රූපේ දැක්කම හිත මගේ නැවතුණා. ඔය විදිහට උණු වතුර ටිකක් දාගන්න ඕන. දැන් මේක තැම්බෙන්න අපි හොඳට වහලා තියෙනවා. මේ තියන්නේ අපි පැය භාගයක් විතර උණු වතුර එකේ තම්බගත්ත මේ මොනවාද බෙරළු එක. ඉතින් ওই විදිහට තලා ගන්න ඕනේ. තලා ගත්තට පස්සේ ඉතින් මේ වගේ එකකට දාගන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් අපි මේ ටිකම තලා ගත්තට පස්සේ සෙට් වෙමු. අපි දැම්මා ලුණු කුඩු චුට්ටක්. ඊට පස්සේ දාගන්නවා මිරිස් කුඩු ස්වල්පයක්. ඊට පස්සේ අපි දානවා ගම්මිරිස් කුඩු ස්වල්පයක්. ඉතින් ඔයාලා සර වැඩියෙන් ගන්න කැමති අය කොච්චි එහෙම ගන්න පුළුවන්. ඉතින් අපිට කොච්චි වල ගන්න තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේම හදන්නේ. ඊට පස්සේ අපි දාගත්තේ මේ දක්කත් සීනි. හරිද? එතකොට තමයි හරියටම රස එන්නේ. දැන් මේ ටික අපිට හංගුවන් තමයි තියෙන්නේ. අපි දැන් වතුර ස්වල්පයක් දාගන්න ඕනේ. මොකද අර මේකේ අර පේස්ට් එක පොඩ්ඩක් දියරේට හදා ගන්න ඕන නිසා. ඉතින් අපි පොඩි අමුද්‍රව්‍යයක් දාගත්ත. පුළුවන් නම් මේ අමුද්‍රව්‍ය මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න වල. පාරේ යනකොට හැරිලා බලනවද හසක් ඒත් නුඹේ හිතේ තියෙන්නේ මට විතරයි ඉඩක් සල්ලිබාගේ නෙවෙයි මම හොයන්නේ ආදරේ සිතේ නුඹයි මගේ ජීවිතේ සකසුමේ සාගරේ ඉතින් ඔන්න අපි දාගත්ත අපේ පේස්ට් එක අපේ මොනවද වෙල්ලු එකට. ඉතින් මේක අතින් කලවම් කරන්න. හරිද? මොකද කල හැන්දෙන් හාමු කරනවා කිව්වත් හරිද? කවලම් කරනවා කිව්වත් කොහොමත් ඉතින් අපි අතින් එකන්නේ. ඉතින් එතකොට කොහොම කරත් එකයි. හරිද? ඊට පස්සේ අපිරිසිදු එහෙමයි නම් කියන්න එපා. මොකද අච්චාරුවක් හදනවා නම් හැන්දෙන් හාමු කරනකොට අතින් හාමු කරද්දී අර කියන්නේ අපි හදන මොන හරි ද්‍රව්‍ය තියෙනවනේ. කියන්නේ ආඹ, peer, ඊට වෙරළු අන්න ඒවට හොඳට මිශ්‍ර වෙනවා. ඉතින් එහෙනම් අපි දැන්ට නම් හදලා ඉවරයි. ඉතින් අපිට දැන් තියෙන්නේ කන්න. ඉතින් අපි බලමු අපේ අච්චාරු කොයි වගේද කියලා. ඔනේ මෙන්න තියෙනවා අපි හදාගත්ත අපේ රස වෙල්ලු එක. ඉතින් අපිට දැන් මේකෙන් කන්න තමයි තියෙන්නේ. ඉතින් තාම මේකට ෆුට් එකක් ගත්තේ නැහැ. එහෙනම් මේක අපි තාම මේකට ෆුට් එකකුත් අරගෙන කාලා බලමු ඇත්තටම රසයිද කියලා.
ඉතින් මම වොයිස් කරන්න හිතුවා මොකද මේ වීඩියෝ එක ගත්තී මාර ഘോഷාවක් තිබ්බේ ඒ වගේම පිගානත්තට එන්න ගියා දන්නේ නැද්ද ඉතින් ඒ නිසා මම හිතුවා මේකට වොයිස් කරන්න. හරිද? ඉතින් ඇත්තටම හිතුවට වැඩිය මාර මසක් තියෙන. ඒ වගේම ගෙදර හදලා නැත්තම් අනිවාර්යයෙන්ම හදන්න. ඉතින් මොකද රසයි. හරිද? මාරම රසක් තියෙන්නේ මේ ඔයාලට මේක ගෙදර හදන්න පුළුවන් ලොකු අමුද්‍රව්‍ය ගොඩක් ඕනෙත් නෑ. ඉතින් ඒ වගේම මේ විදිහට හදලා තියෙනවා අනිවාර්යයෙන්ම කියන්න. හරිද? අපි බලමු ඇත්තටම හදලා තියෙනවද මේ විදිහට. මම හිතන්නේ නම්බර් 1 අපි තමයි මේක පළවෙනියටම හැදුවේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද vlog එක end වෙන්නේ. හරිද? ඉතින් එහෙනම් තවත් ඔය වගේ ලස්සන vlog එකකින් සෙට් වෙමු. ඉතින් ආයෙත් කියනවා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. හරිද? එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකදී සෙට් වෙමු.